අයිබෝවන් අපේ රාජකාරී ජීවිතේ තවත් හරි ලස්සන කතාවක් මම ඔයාලට අද කියන්නම්. මේකත් මීට ටික කාලයකට කලින් තමයි වෙන්නේ. අපි මාර්ගයේ රාජකාරියේදී සිටින අවස්ථාවක ප්‍රධාන මාර්ගයක එකවරම මේ මාර්ගයට යතුරුපැදියක් ඇතුල් වෙනවා. මේ යතුරුපැදියේ එන ළමයි දෙන්නෙක් ඉන්නේ මේ යතුරුපැදියේ. මේ ළමයි දෙන්නාටම හෙල්මට් තිබුණේ නැහැ. අපි මේ යතුරුපැදිය නතර කරගන්නවා. නතර කරගෙන මේ යතුරුපැදියට අදාළ බලපත්‍ර පරීක්ෂාවක් කරනවා. මේ යතුරුපැදියට කිසිදු බලපත්‍රයක් මේ යතුරුපැදියට නැහැ. ඒ වගේම උන්ට පාසල් ළමයි වගේ රියදුර බලපත්‍රයක් නැහැ. අපි මේක නතර කරගෙන මම ප්‍රශ්න කරනවා අයි මේ බයිසිකලේ ආවේ කියන කාරණාව. ඊට පස්සේ ඔහු නිකන් මේ පාසල් වලන වෙලාවක තමයි මේ සිද්ධිය වෙන්නේ. අපි නිකන් පාරට ආවා කියලා කාරණේ තමයි කියන්නේ. ඉතින් ඇත්තටම හෙල්මට් උත් නැහැ, ලයිසන් උත් නැහැ, බලපත්‍රත් නැහැ බයික් එකට. අපි ටිකක් වෙලා මේ ළමයි දෙන්නෙක් නිසා මුන් අපි පොඩ්ඩක් අපේ බාරේ තබාගෙන ටිකක් වෙලා අපි මෙතන තියාගෙන හිටියා පොලිසියට ගෙනියන්න නැතුව. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට මෙතන එකපාරටම පුද්ගලෙක් ආව මේ ස්ථානෙට ඇවිල්ලා කිව්වා මහත්තයා මේ මගේ බයික් එක මේ මගේ දරුවෝ දෙන්න කියලා. ඒ වගේම අපි අර ළමයි කතා කරද්දී අපි අඳුර ගන්නවා එක ළමයෙක් යම්කිසි මානසික ආබාධයෙන් පෙළෙන ළමයෙක් කියලා. අනිත් ළමයා පාසල් යන ළමයෙක් කියලා අපි හඳුනා ගන්නවා. ඊට පස්සේ අර ආපු පුද්ගලයා ඇවිල්ලා කියනවා මහත්තයා මේ මගේ බයික් එක මේ මගේ ළමයි දෙන්න කියලා කියනවා. ඊට පස්සේ මම අහනවා ඇයි ඔයා මේ ළමයිට බයිසිකලේ දුන්නේ? ඇයි මේ බලපත්‍ර නැතුව මේ ළමයි මේ විදිහට පාරට එවි කියලා මම මේ දරුවගේ පියාගෙන් ඇහුවට පස්සේ ඔහු කිව්වා අනේ මහත්තයා මේ බයිසිකලේ බලපත්‍ර මොනවත් නැහැ මේ බයිසිකලේ මම පදින්නේ නැහැ මේ බයිසිකලේ මම ගෙදර තියලා යන්නේ බලපත්‍ර නැති නිසා මමත් වැඩට යන්නේ බස් එකේ හරි කාගේ හරි බයික් එක මම ගෙදර නැති වෙලාවේ මේ බයික් එක වෙල් ළමයි හොරෙන් තමයි අරන් ඇවිල්ලා කියලා මේ තාත්තා කිව්වා. එතකොට අපිට හිතන්නට ගොඩක් දේවල් ඉතිරි කරා. හැබැයි මෝ හිතාමත්ම දුකට වේදනාවටපත් වෙලා ඌට මම හිතන කවුරු හරි කතා කරලා කියලා මේ දරුවෝ පොලිසියෙන් අල්ලන් ඉන්නවා කියලා මම හිතන ඌ ඉක්මනට ත්‍රී වීල් එකක් හරි හයර් කරන් තමයි ඒ ස්ථානෙට ආවේ. ඊට පස්සේ අපි කතා කර හිටියා. ඔතන හිටියා හැපැත්තේ ටයර් කඩයක් ගාව තමයි අපි හිටියේ. ටයර් කඩේ අංකල් කෙනෙක් හිටියා. ඌ එවිලා අපිත් එක්ක කතා කරා අනේ මහත්තයා මේ මිනිහයාට ස්ථිර රස්සාවකුත් නැහැ. මේ මිනිහයා ඊයේත් මගේ කඩේ ගාවට ඇවිල්ලා ටියුබ් එකක් ණයට ගන්න පුළුවන්ද කියලා අහලා ගියා. සල්ලි නැහැ. ඉතින් මම ඒ වෙලාවේ ටියුබ් එකක් ණයට මෙයාට දුන්නා. මට ඒ වෙලාවේ නම් හිතුණා ඉතින් රුපියල් 2000ක් 2500ක් අතේ නැති මිනිස්සෙකුට මේ දරුවා කරපු වරදකට අපි දඩය ගැහුවොත් කොච්චර වරදක් වේද මේ තාත්තට. ඔකේ ඕත්සම ආයි මම කතා කරාට පස්සේ ඔහු ගානේ මහත්තයා මගේ තව දරුවෙක් ඉන්නවා මානසික ආබාධ ගෙදර මගේ බිරිඳට අසනීප තත්ත්වයක් තියෙනවා සතියක සැරයක් කරාපිටිය රෝහලෙන් කියලා ප්‍රතිකාර ගන්නවා. එතකොට මම අහුවා ඇයි මේ බයිසිකල් බලපත්‍ර නැද්ද කියලා. ඒ වෙලාවේ ඔහු කිව්වා හරි සංවේදී කතාවක්. මගේ බිරිඳට බෙහෙත් ගන්න ඕන නිසා මම මේ බයිකේ පොත රුපියල් 50000ක මුදලකට උගස් කරා. මට ඒක බේර ගන්න බැරි වුණා. ඒ පොලිය මුදල සහ මේ මුදල දෙන්න බැරි නිසා මේ බයිසිකලේ පොතේ කොපියක් මට දෙන්නේ නැහැ. ඒ නිසා මට මේකේ බලපත්‍ර හදාගන්න විදියක් නැහැ. ඒ නිසා මම මේ බයික් එක පදින්නේ නැහැ මේ ගෙදර තමයි තියලා තියෙන්නේ කියලා. අපිටත් ගොඩක්ම හිතට වැදුනේ තාත්තා කියපු කතාව. මට ඉතින් ඒ වෙලාවෙත් ආයෙත් හිතුණා අපි මේකට දඩේ ලිව්ව සාමාන්‍ය රුපියල් ලක්ෂයකට ආසන්න දඩයක්. මේ රුපියල් 1000 2000 අතේ නැති මිනිස්සෙකුට ලක්ෂයක දඩයක් ගැහුවොත් මේ මිනිස්සගේ ජීවිතේ ආයෙත් ආපස්සට අවුරුද්දක් දෙකක් ඇදෙනවා. ඒ මිනිස්සයාට දරුවා කරපු වරදට ඒ මිනිස්සයාට දඩයක් ගැහුවොත් ඒක මිනිස්සයා ඒක කොහොම දරාගනේද කියලා අපිට හිතුණා. ඒ නිසා හැබැයි මිනිස්සු බලන් හිටියා මේ පොලිසිය මොකද්ද කරන්නේ කියලා. නමුත් අපේ හදවතන එකගව මේක ලියන්න බෑ. නමුත් රාජකාරිය පැහැර හරින්නත් බෑ. නමුත් රාජකාරිය කියන දේ පැත්තකින් තියලා මේ මනුස්සකම කියන දේ අපි මූලික කරගෙන මේ දරුවන් දෙන්නට දැඩි ලෙස අවවාද කළා. යතුරුපැදිය සහ මේ දරුවන් මුදා හැරියා. ඒ අනුව මට මේ තාත්තා කියපු කතාව ඇත්තද කියලා දැනගන්නත් ඕනේ කාරණාව තිබ්බ. මම ඔහුගේ ගෙදර ලිපින නිසා දුරකථන අංකය අරගෙන මම ඊට පස්සේ මේ ගෙදර ගිහිල්ලා බැලුවා. ඇත්තටම මේ පියා කියපු කතාව ඇත්ත. තවත් දරුවෙක් ඉන්නව ඇඳක උඩ නැගිට ගන්නවත් බෑ. ඌ අත්පය වලින් මෙහෙම ගහ ගන්නවා මම ගියාට පස්සේ මට ඒක දැක්කට පස්සේ තවත් කලකිරීමක් දුකක් ඇති වුණා. අපි හොඳ වෙලාවට මේ මිනිහයාට දඩයක් ගැහුවේ නැත්තේ කියන දේ හිතට දැනුණා. ඊට පස්සේ මං ගෙදරින් එන වෙලාවේ මට හිතුණා මොකක් හරි දෙයක් මේ මිනිහයා වෙනුවෙන් උදව්වක් කරන්න පුළුවන් නම් ඒක වටිනවා කියලා. ඊට පස්සේ මම එන ගමන් කල්පනා කර ඇවිල්ලා මට හිතුණා මේ බයිසිකලේ උගස බේරලා දීලා මේ බලපත්‍රයක හදලා දෙන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා කියලා.
මම හවසේ ඕෆ් වෙලා ගිහිල්ලා මගේ යාළුවෙකුට දුරකථන අමුතුවක් කරනවා මචං මෙන්න මෙහෙම දෙයක් තියෙනවා අපි මොන හරි කරමුද කියලා. ඇත්තටම ඔහු විදේශ රටක ඉන්නේ. එක හෙලාම කිව්වා අපි මම ඒක කරන්නම් ඔබට මොකද්ද වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මම ආයෙත් අර පියාට කතා කරලා ඔහුගේ ගිණුම් අංක ඉල්ලගෙන ඒ සියලු විස්තර අරගෙන මගේ යාළුවාට දුන්නා. පසුදිනම රුපියල් 60000ක මුදලක් ඔය ගිණුමට දාලා තිබ්බා. ඊට පස්සේ මේ බයිස්කලේ උගුස බේරලා දීලා මේ බයිස්කලේ බලපත්‍ර ටික හදලා දීලා මේ තාත්තට ඒ ටික කරලා දුන්නා. ඉතින් අපි මට සතුටු වෙන්න පුළුවන් අපිත් එක්ක සමග සිට අනිවාර්යෙන් දෙන්නට සතුටු වෙන්න පුළුවන් අපි කරපු දේ. ඉතින් අපි හැමදෙස්සම කියන්නේ මිනිස්සු පොලිසියට බයිනවා තමයි. නමුත් පොලිසිය කරන හොඳ දේවල් මිනිස්සු දකින්න අකමැති. ඉතින් එහෙම අපි පාරවල් වලදී අනන්තවත් වගේ සිද්ධි වෙනවා. මේක ඉතින් මේ වඩනා සිද්ධා නිසා තමයි මම ඔයාලට කිව්වේ මම මීට කලින් මේ කතාව කිව්වා. හැබැයි මට ඒ වෙනකොට මේ බයිස්කලේ උගස බේරලා දෙන්න බැරි වුණා. එදා ඒ කතාවේ ඇතුලේ මේ බයික් එකේ උගස බේරලා දුන්න කතාව කියන්න බැරි වුණා. අද බොහොම සතුටු වෙනවා මම ඒ දේශ බලද්දී හදවතන එකගව මනුෂ්‍යකම් මූලික කරගෙන අපි එදා රාජකාරියක් කරා. එදා අපි ඔබට දඩයක් ලිව්වනම් ඔහු ජීවිත කාලය තුලම පොලිසියට වෛර කරයි, අපිට වෛර කරයි, මේ රටට වෛර කරයි. ඔහුගේ ජීවිතයත් ආපස්සට ඇදී ඉතින් කරන්න පුළුවන් දේ අපි ඒ වෙලාවේ කරා. ඔක තමයි මේ අපේ කතන්දර. මේ වීඩියෝ එක මීට කලින් YouTube වල වෛරල් වෙච්ච වීඩියෝ එකක්. ඒ නිසා පොලිසියට බනිද්දි දෙපාරක් හිතන්න ඔයාලා හොඳටම දන්නවා පොලිසිය ඇත්තටම අපි පාරවල් ඉද්දි මිනිස්සු කරන ඒ වැරදි වලට දඩ ලියන්න ගියොත් දඩ ලියන්න පුළුවන් පොත් ඉවරනකම්. එහෙම නෙවෙයි ඉතින් අර රාජකාරී කරන අවස්ථාවේ පාරට ආවට පස්සේ නඩු ගන්නත් ඕනේ, දඩ ලියන්නත් ඕනේ. හැම එකලාම අතාරින්නත් බෑ. අපි 100ක් ආවොත් ඒ 100ම ලියන්නෙත් නෑ. අවුල අවවාද කිරීම හැකියාව තියෙනවා ඉතින්. නමුත් අපි තමන් කරපු වැරදට මොකක් කරද කියලා ලිව්වොත් ඒ මිනිස්සු ඇවිල්ලා පොලිසියට බයින පගා ගත්තා, අල්ලස් ගත්තා, අර පොලිස් කාර්යයක් කියලා. ඒවට නම් අපේ ඇත්තටම හිත රිදෙනවා. නමුත් අපි මිනිස්සු රිද්දන්නේ නැහැ. මම නම් මගේ ජීවිත කාලය තුළ මිනිස්සු රිද්දන්නේ නැහැ. අපි පුළුවන් දේ මිනිස්සු වෙනුවෙන් කරනවා. තවත් ලස්සන කතා තියෙනවා අපේ ජීවිතය ඇතුලේ. ඒ වගේ කතාවක හමු වෙමු. බොහොම ස්තුතියි.